ගණේමුල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ තමරා අබේරත්න මැයි 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියෝග කළා. නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධ්‍රගම හමුවේ කැඳවුවා. නඩුව කැඳවූ අවස්ථාවේදී රැඳවුම් බහරේ සිටි සැකකාර නීතිඥවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා. ගණේමුල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සිව්වන් දින මැතියට පිස්තෝලය සංගවා රැගෙනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ පිටපතක් ලබා දීම, වෙඩික්කරුහට නීතිඥ ටයිපටිය සහ නීතිඥ හැඳුනුම් පත සකසා ගැනීමට තොරතුරු ලබා දීම ඇතුළු චෝදනා කිහිපයක් සැකකාරියට එරෙහිව ගොනු කර තිබෙනවා. සැකකාර නීතිඥවරිය ඉකුත් 2025 වසරේ ඔක්තෝබර් මාස 28 වෙනිදා රාත්‍රියේ කඩවත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා. නඩුව මැයි 7 යලි කැඳවීමට නියමිතයි.